සුබ දවසක් ඔන්න ඉතින් අදත් ඔයාලා හැමෝම වෙනදා වගේම ජානකීස් කිචන් මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ඉහළ මිලක් තියෙන sugar free energy bar හරිම පහසුවෙන් ගෙදරදී oven කරන්නේ බේක් කරන්නේ නැතුව හදාගන්න විදිහ. අපි එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව මේ sugar free energy bar ගෙදරදීම හදාගන්න අවශ්‍ය කරන්නේ මොනවද හදන්නේ කොහොමද කියලා බලමු. රටින්දී අංශ 8ක වගේ ප්‍රමාණයක් අරන් තියෙනවා. ඇට අයින් කරලා මේක ෆුඩ් ප්‍රොසෙසර් එකේ දාලා චොප් කරගන්න. මේ එනර්ජි බාර් හදන්න pecan, pistachio, almond, walnut මම අරගත්තා. ඉතින් ඔයාලට කැමති නට් වර්ගයක් මේකට අරගන්න පුළුවන්. ඉතින් මම මේ නට් ටික oven එක Fahrenheit 350ට preheat වෙන්න තියලා විනාඩි 10ක් රෝස්ට් කරගන්නවා. ඉතින් ඔයාලට මේක රෝස්ට් කරන්න නැතුව උනත් දාන්න පුළුවන්. ඉතින් මම ටිකක් අර රෝස්ටි ෆ්ලේවර් එකට කැමති නිසා මේ ටිකක් රෝස්ට් කරගන්නවා. ඉතින් oven එකක් නැතුව මේ ටික පොට් රෝස්ට් කරලා උනත් අරගන්න පුළුවන්. ඉතින් මම මේ එනර්ජි බාර් හදන්න නට්ස් කෝප භාගය ගානේ තමයි අරගත්තේ. ඉතින් ඔයාලා දාන රටින්දි ප්‍රමාණය අනුව දාන නට්ස් ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන එනර්ජි බාර් හදන්න ටෝස්ට් කරගත්ත නට්ස් ටිකත් චොප් කරගත්ත රටින්දි ටිකත්. ඉතින් මේ නට්ස් වලින් කෝප කාලක වගේ ප්‍රමාණයක් උඩින් දාලා ප්‍රෙස් කරන්න මම අයින් කරගත්තා. ඉතින් කැමති නම් ඒක ඔයාලටත් ඒ විදිහට අයින් කරගන්න පුළුවන්. නැත්නම් ඔක්කොම නට්ස් ටික එකට දාලා අරගන්නත් පුළුවන්. ඒ වගේම අඟල් 9 ප්‍රමාණයේ බේකින් ට්‍රේ එකකට පාර්ච්මන්ට් පේපර් එකක් දාලා අරගත්තා. ඉතින් කුකි කඩදාසියක් උනත් දාන්න පුළුවන්. මං උඩින් දාන්න වෙන් කරගත්ත නට්ස් කෝප කාලා ඇරෙන්න අනිත් නට්ස් ටික ෆුඩ් ප්‍රොසෙසර් එකට දානවා. ඊළඟට මේ නට්ස් ටිකේ අන්තිමට කෑලි කරගන්නවා. තරමක් ලොකු බෝල් එකකට ෆුඩ් ප්‍රොසෙසර් එකේ කෑලි කරපු නට්ස් ටික දානවා. චොප් කරපු රටින්දි ටිකක් දානවා. නට්ස් ටික රටින්දි ටිකත් එක්කලා එකතු වෙනකල් හොඳින් මේ ටික අනනවා. ඉතින් මේක අතේ ඇලෙන හින්දා ග්ලව්ස් එකක් වගේ දාලා මේ ටික එකට කලවම් කරගත්තාම මේ හරිම පහසුවෙන් මේක හදාගන්න පුළුවන්. හොඳින් අනපු නට් මිශ්‍රණය පාර්ච්මන්ට් පේපර් එකක් දාපු බේකින් ට්‍රේ එකට දානවා. මේක බේකින් ට්‍රේ එක පුරාවටම දාලා අතින් හොඳට තද කරලා මේක ලෙවල් කරනවා. මුලින් වෙන් කරපු නට්ස් කෝප්ප කාලා මේක උඩින් ස්ප්‍රින්කල් කරලා මෙන්න මේ වගේ අතින් හොඳට ප්‍රෙස් කරනවා. ඊළඟට මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ පැය 3ක් තියෙනවා. ෆ්‍රීසර් එකේ නම් විනාඩි 45ක් විතර තියලා අරගන්න පුළුවන්. විනාඩි 45ක් ෆ්‍රීසර් එකේ තිබ්බ බේකින් ට්‍රේ එක අරගෙන අඟලක ප්‍රමාණය වගේ තීරු වලට එනර්ජි බාර් ටික කපනවා. ඊළඟට අඟල් 4.5ක් වගේ හිටින්න මැද්දෙන් දෙකට වෙන් කරනවා. ඉතින් ඔයාලට ඉහළ මිලක් දීලා සුපර් මාකට් වලින් ගන්නේ නැතුව ගෙදරදීම මේ වගේ පෝෂණයෙන් පිරි එනර්ජි බාර් ටිකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ හදපු එනර්ජි බාර් එකක් කාපුවාම දවල් වෙනකල්ම බඩගින්නක් එන්නේත් නැහැ. විශේෂයෙන්ම මේ එනර්ජි බාර් වලට සීනි එකතු කරලත් නැහැ, බේක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට හරිම පහසුවෙන් මේක හදාගන්න පුළුවන්. ඉතින් මේක අපි අර ෆ්‍රීසර් එකේ දාලා සෙට් වෙන්න තිබ්බට සුමානියක් විතර යනකම් ෆ්‍රීසර් එකේ දාන්නේ, ෆ්‍රිජ් එකේ දාන්නේ නැතුව මේක එළියේ එයාර් ටයිට් කන්ටේනර් එකක දාලා තියන්න පුළුවන්. ඉතින් මගේ මේ එනර්ජි බාර් වීඩියෝ එකත් එක්කලා දිගටම රැඳී හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඔයාලත් එකපාරක් හරි මේ වගේ එනර්ජි බාර් ටිකකුත් try කරලා බලන්න. ඉතින් මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට ලයික් එකක් දීලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් පහතින් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.